ඔන්න දැන් මං පේලි 12ක් ගොතලා ඉවරයි. ඔයාලට කියා දීපු විදියට ගොතලා තියෙන්නේ. දැන් 13 වෙනි පේලිය ගොතන්න තියෙන්නේ. ඒක ගොතන්න චේන් 3ක් දාලා පටන් ගන්න. 1 2 3යි. වර්ක් එක ටර්න් කරන්න. ටර්න් කරලා මේ ගොතපු ඩබල් ක්‍රොෂේ දෙක තියෙනවනේ ෂෙල් ස්ටිච් එකේ ඩබල් ක්‍රොෂේ දෙක පළවෙනි දෙක තියෙන්නේ. ඒ දෙකෙන් දෙවෙනි එකට දාන්න. දාලා ඩබල් ක්‍රොෂේ එකක් කරන්න. ඊට පස්සේ තියෙන ඊළඟ චේන් ස්පේස් එක ඒකට ෂෙල් ස්ටිච් එකම ගොතන්න. ඊට පස්සේ අර කලින් ෂෙල් ස්ටිච් එකේ ඉතුරු ඩබල් ක්‍රොෂේ දෙකේ පළවෙනි එකට ආපහු ඩබල් ක්‍රොෂේ එකක් කරන්න. පේනව නේද? ෂෙල් ස්ටිච් එකට දෙපැත්තෙන් ඩබල් ක්‍රොෂේ දෙකක් එකතු වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු පුරුදු විදියට මෙතෙන්ට ෆ්‍රන්ට් පෝස් එක කරන්න. තේරුණානේ? මෙන්න මේ පැටර්න් එක තමයි 13 14 කියන පේලි දෙකේම රිපීට් වෙන්නේ. අපි මේ 13 පේලිය කරන්නේ 13 14 කියන පේලි දෙකේම මේ පැටර්න් එක තමයි රිපීට් වෙන්නේ. ඔන්න මම ඊළඟ ස්ටිච් එකටත් ඒක කරලා පෙන්නන්න හොඳට බලා ගන්න. ෂෙල් ස්ටිච් එකේ එකක් ස්කිප් කරා දෙවෙනි එකට ඩබල් ක්‍රොෂේ එකක් කරා. ඊට පස්සේ මේ චේන් ස්පේස් එකට ෂෙල් ස්ටිච් එක ගෙතුවා. ඊට පස්සේ මෙතන ඊළඟට තියෙන ස්ටිච් එකට ඩබල් ක්‍රොෂේ එකක් කරා. ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස් එක. පේනවනේ? මෙන්න මේ විදිහට තමයි 13 14 පේලි දෙකම ගොතන්න තියෙන්නේ. දැන් 14 ඉවරයි. දැන් 15 වෙනි එකට යන්නේ. 15 වෙනි පේලියේ චේන් 3ක් දාලා වර්ක් එක ටර්න් කරන්න. ටර්න් කරලා එක ස්ටිච් එකක් ස්කිප් කරලා ඉතුරු දෙකට ඩබල් ක්‍රොෂේ කරන්න. ඊට පස්සේ ෂෙල් ස්ටිච් එක
ඊට පස්සේ ඊළඟ ස්ටිච් එක ආපහු ඩබල් ක්‍රොෂේ දෙකක්. ඊට පස්සේ ෆ්‍රන්ට් පෝස් එක. පේනවනේ මේ පැටර්න් එක රිපීට් කරන්න. මේකෙදි එක ස්ටිච් එකයි ස්කිප් කරලා තියෙන්නේ. ඊටු දෙකට ඩබල් ක්‍රොෂේ කරලා ෂෙල් ස්ටිච් එක ආපහු ඩබල් ක්‍රොෂේ දෙකක්. ඊළඟට ෆ්‍රන්ට් පෝස් එක මේ විදිහට 15 වෙනි පේලිය රෝ 15 එක රිපීට් කරන්න. ඉතින් මේ විදිහට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට දිගට එනකම් මේ টොප් එක ගොතා ගන්න පුළුවන්. පේලියෙන් පේලිය වැඩි කර ස්ටිචස් ගන්න වැඩි කරන ගමන්. තේරුණා නේද?
ඒ විදිහට සාමාන්‍යයෙන් නාභිය තියෙන තැනට වෙනකම් වගේ තමයි මේ টොප් එකේ උස ගන්නේ. අවශ්‍ය නම් ඊට වඩා දිගට වුණත් ඊට වඩා කොටට වුණත් මේක නිර්මාණය කරගන්න පුළුවන්. 23 වෙනි පේලියේ ඉඳලා අපි ඉන්ක්‍රීස් කරන්නේ නැහැ. සේම් පැටර්න් එක තමයි රිපීට් කරන්නේ. කියන්නේ 23 වෙනි පේලිය කියන්නේ 22 වෙනියට ඔයා කරපු පැටර්න් එක තියෙන 22 වෙනි පේලියේ තියෙන පැටර්න් එක 23 24 25 26 විදිහට ඔයාට টොප් එකේ දිග වැඩි කරගන්න 22 පැටර්න් එකම රිපීට් කරලා 23න් පල්ලෙහාට ගොතා ගන්න. අවශ්‍ය උස ප්‍රමාණයට ගොතා ගත්තට පස්සේ ඔන්න අපි පටිය ගොතා ගන්නයි හදන්නේ. මේ විදිහට ඉන වටේ දිග ප්‍රමාණයට ගැට ගහන්නත් එක්ක අවශ්‍ය වෙන විදිහට පටිය ගොතා ගන්න. සාමාන්‍ය ස්මෝල් සයිස් එකකදී වුණත් අපිට අඟල් 20ක් 25ක් වගේ දිග ප්‍රමාණයක් එක පටියකට ගන්න වෙනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව හරි කැමති විදිහකට මේක පිටිපස්සෙන් ගැට ගහ ගන්න පුළුවන්. මේ විදිහට දිගටම අවශ්‍ය ප්‍රමාණයට පටිය ගොතා ගන්න. ඊට පස්සේ මේක ආපහු ටර්න් කරලා මේ තියෙන බෑක් බම්ප් එක හරහා මේකට නැවත සිංගල් ක්‍රොෂේ කරගෙන එන්න. මේ විදිහට සම්පූර්ණ පටියම බෑක් බම්ප් එක හරහා සිංගල් ක්‍රොෂේ කරන්න. ඊළඟට මේ පැත්තෙන් අපිට ගොතාගෙන යන්න තියෙන්නේ මේක ස්ටිච් එක මෙන්න මේ තියෙන තැනට සිංගල් ක්‍රොෂේ දෙක ගන්න විදියට එක තැනකට එක ස්පේස් එකකට සිංගල් ක්‍රොෂේ දෙකක් ඊළඟට ඊළඟ ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ දෙකක් මේ විදිහට උඩටම ගොතා ගන්න කර ළඟට එන. ඒ විදිහට ඒ පැත්ත ගොතා ගත්තට පස්සේ මේ තියෙන්නේ টොප් එකේ බෙල්ල හරි කර පැත්ත. මෙතෙන්ට නැවත චේන් එක ගොතන්න ඕනේ. අපි මේ මෙතන කරා වගේ මේ වගේම චේන් එක ගොතන්න ඕනේ. මෙතෙන්ටත් අඟල් 18ක් 20ක් වගේ දිගට ඒ චේන් එකත් ගොතා ගන්න. ගොතා ගත්තට පස්සේ මේ පැත්ත ගොතන්න තියෙන්නේ මේ තියෙන එක චේන් එකට එක සිංගල් ක්‍රොෂේ එක ගන්න එන විදිහට ගොතා ගන්න ඕනේ. මම චේන් එක ගොතන්න තු එක ගොතන විදිහ පෙන්නන්න ඔයාලට කම්ප්ලීට් කරගන්න පුළුවන්. හිතන්නකෝ දැන් මම මෙතන බෙල්ලට ගැට ගන්න පටිය මේ පැත්තේ කොටස ගොතලා තියෙන්නේ කියලා. එහෙම හිතලා ඒක ගොතලා කියලා ගෙතුවට පස්සේ හරිද? මෙතන පටිය ගොතන්න ඕනේ. ගෙතුවට පස්සේ අපි දැන් මෙතන චේන් දෙකක් නේ ස්කිප් කරේ. ඒ චේන් ස්කිප් කරපු චේන් දෙක වෙනුවට මෙහෙම ගොතනවා සිංගල් ක්‍රොෂේ දෙකක්. ඊට පස්සේ මෙතන මේ තියෙන ෂෙල් ස්ටිච් එක දාලා තියෙන චේන් එකටනේ එතනට නැවත සිංගල් ක්‍රොෂේ එකක්. ඒ කියන්නේ අපි මේ මුලින්ම ගොතපු චේන් එකේ තියෙන දම්වැලේ තියෙන චේන් ගානට සමානවම සිංගල් ක්‍රොෂේ මේ පේලියේදී ගෙතෙනවා. ඊට පස්සේ අපි ආපහු මෙතන චේන් දෙකක් ස්කිප් කරලා තියෙනවානේ. ඒ ස්කිප් කරපු චේන් දෙකට සිංගල් ක්‍රොෂේ දෙකක්. ආයෙ මේ ඩබල් ක්‍රොෂේ එක කරලා තියෙන ඊළඟ චේන් එකේනේ. අන්න ඒකට තව සිංගල් ක්‍රොෂේ එකක්. මෙන්න මේ විදිහට මේ බෙල්ල පැත්තේ ඒ පේලිය ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ පැත්ත කම්ප්ලීට් කරපු විදිහටම මේකේ අනිත් පැත්තත් කම්ප්ලීට් කරගන්න සම්පූර්ණ පටි ගොතා ගන්න. ඊට පස්සේ ෆිනිෂ් කරන විදිහ මම කියා දෙන්නම්.